Hello guys, ඉතින් S5 YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ HTML programming language එක ගැන. ඉතින් HTML programming language කියන්නේ ඒකේ definition එක තමයි hypertext markup language කියන එක. ඉතින් අපි අද HTML විදියට අපි අද program කරන්න යමු. 5 4 3 2 1 ඉතින් guys මම ඉතින් මගේ කම්පියුටරේ ඔන් කරගත්තා. ඉතින් දැන් අපි HTML program එකට යන්න කලින් අපි ඉස්සෙල්ලාම අපේ this PC එකට හරි ඕනම තැනකට ෆයිල් එකක් ලොග් කරගන්න ෆයිල් එකක් ජොයින් කරගන්න පුළුවන් ඕනම තැනකට ගිහිල්ලා අපි මෙන්න මේ විදිහට ඕනම තැනකට අපිට ඕනම තැනකින් මෙන්න මේ විදිහට ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්නවා. ඉතින් අපි මේකේ ෆයිල් නේම් එකට අපි කැමති නමක් දීලා ෆයිල් එක්ස්ටෙන්ෂන් එකට එක්ස්ටෙන්ෂන් කියන්නේ ඩොට් එක තිබ්බට පස්සේ ඉතුරු තියෙන්නේ ඉතුරු වචන ටික ඉන්නේ වචන ටික අපි HTML කියලා දාන්න ඕනේ. ඉතින් අපි මොකක් කරේ නමක් දුන්නොත් මගේ නම සනුත් කියන නම දෙන්නම්කෝ. අපි ඩොට් එකක් තියලා HTML කියලා දාන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති සනුත් කියලා තියනවා නම් එන්නේ සනුත් කියන්නේ ඕනම නම මොස්කිටෝ ඩ්‍රැගන්ෆ්ලයි ඒ වගේ ඕනම නම තිබ්බ ඔයගොල්ලෝගේ නම කියලා හිතන්නකෝ. ඒ ඕනම නම ලිව්වත් දෙවෙනියට ෆයිල් එක්ස්ටෙන්ෂන් කියන එක වැදගත් වෙනවා. HTML කියන එක තමයි අපි මේක එක්ස්ටෙන්ෂන් එකට දාන්නේ. ඉතින් අපි මේක ඩබල් ක්ලික් කරාම මෙයා අහනවා නේම් එක වෙනස් කරනවද කියලා. මම yes දෙනවා. ඔන්න එතකොට මෙන්න මේ ෆයිල් එක වෙනස් වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක හැදුනේ ඇත්තටම කිව්වොත් Google Chrome එකෙන් නෙමෙයි. Internet Explorer එකකින්. ඉතින් අපි මේක Google Chrome එකට වෙනස් කරගමු. අපි මේක open with කියලා Google Chrome එක දෙමු. Google Chrome එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න පොඩි අර වගේ පොඩි වෙබ්සයිට් වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙනවා. ඉතින් තව ටිකකින් ඕපන් වෙයි. ආයි දෙමු. ඔන්න මෙන්න මෙතන ඕපන් වුණා. ඔයගොල්ලන්ට දැක්ක නැති. ඉතින් මෙන්න මෙතන ෆයිල් එකේ නමත් එක්ක මේ විදිහට ඕපන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ෆයිල් එකේ නමත් එක්කම ඕපන් වෙලා තියෙනවා. දැන් අපි මේ ෆයිල් එක අපිට මේක ප්‍රෝග්‍රෑම් කරන්න වෙබ්සයිට් එකක් හදාගන්න නම් අපිට ඕන වෙනවා notepad app. ඉතින් අපි notepad app එක ගමු. ඔන්න මම මෙතන notepad කියලා ක්ලික් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට notepad එක ක්ලික් කරාම notepad එක on වෙනවා. ඉතින් අපි මේක රයිට් කරන දෙයක් මේ page එක web page එක හැදෙන්න නම් අපි දාන්න ඕනේ HTML කියන එක මෙතෙන්ට drag and drop කරගත්තා හරිම ලේසි. එතකොට මම මෙතන ටයිප් කරන ඕනම දෙයක් මෙන්න මේ page එක ඇතුළට යනවා. ඉතින් අපි මේකේ ටයිප් කරද්දී අපි හිතන විදිහට ටයිප් කරා කියලා මේක හරියන්නේ නැහැ. ඉතින් අපි හිතනවා කියන්නකො අපි මේ විදිහට ටයිප් කරන්න ඕනි කියලා හිතුවට හැබැයි ඒ විදිහට ටයිප් වෙන්නේ නැහැ. මේකට විශේෂ වෙච්ච ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඉතින් අපි මේකේ පළවෙනි ටැග් එක තමයි HTML කියන ටැග් එක. ඉතින් මේකට පස්සේ මම ඔයගොල්ලන්ට ලේසියෙන්ම කියලා දෙන්න. මේකේ එතකොට ලේසියෙන්ම ඔලුවට යනවා. ඊට පස්සේ තියෙන ටැග් එක තමයි head කියන ටැග් එක. head කියන ටැග් එක අපි දාන්නේ මේකේ තියෙන ටැබ් එක වෙනස් කරන්න. මෙතන තියෙන page එකේ ටැබ් එක වෙනස් කරන්න. ඊට පස්සේ අපි දාන්නේ title කියන එක. මෙන්න මේ විදිහට අපි title කියලා දානවා. ඊට පස්සේ අපි title එක දැම්මට පස්සේ අපි ඕන නමක් දානවා. දැන් මම දානවා අපි දාමු මෙතන මම ඕනේ නිකන් කාව්‍යල දාමුකෝ. කාව්‍යල දැම්මට පස්සේ අපි මෙතන ඉස්සෙල්ලාම title කියලා දැම්මනම් අපි මෙන්න මේ විදිහට මෙතන title කියලා දැම්මනම් මෙන්න මේක title එක මෙතනින් close කරන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට title එක close කරමු. ඔන්න
මෙතන ටයිටල් එක ක්ලෝස් කරා. කොහොමින්ද? පොඩ්ඩක් වැරදුනා. මෙන්න මෙතන ටයිටල් එක ක්ලෝස් කරමු. ඊට පස්සේ අපි ක්ලෝස් කරන්න ඕනේ හෙඩ් කියන එක. ඔන්න මේ විදිහට හෙඩ් කියන එක ක්ලෝස් කරා. දැන් අපි මේක මෙන්න මේ විදිහට සේව් කරමු. ෆයිල් එක වලට ගිහිල්ලා ඔන්න සේව් කරාට පස්සේ මම මෙතන මේකේ වෙබ් පේජ් එකෙන් රිෆ්‍රෙෂ් බටන් එක ක්ලික් කරනවා. ඔන්න එතකොට ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේකේ වෙනස් වෙලා තියෙනවා ටයිටල් එකයි හෙඩ් එකයි. ඔන්න හරි. දැන් අපි මේ විදිහට අපි වෙනස් කළා. ඉතින් ඊට පස්සේ අපි දාන්නේ බොඩි කියන ටැග් එක. ඔන්න හොඳට බලන්න. මේක අපි බොඩි කියන එක දාන්නේ අපි සාමාන්‍යයෙන් බොඩි කියන එක දාන්නේ අපි මේකේ ඇතුලේ ඒ කියන්නේ මේකේ වෙබ් පේජ් එක ඇතුලේ මොකක් හරි දෙයක් වෙනවනම් ඒ කියන්නේ වෙබ් පේජ් එක ඇතුලට දාන්න ඕනේ මොනවා හරි නම් ඒක බොඩි කියන එක දාන්න. ඉතින් අපි බොඩි එකේ කලර් එක චේන්ජ් කරන්න නම් අපිට පුළුවන් BG කලර් කියන ටැග් එක යූස් කරන්න. BG කලර් කියන ටැග් එක. ඊට පස්සේ අපි සමාන ලකුණ දානවා. ඊට පස්සේ උඩුකම දානවා. ඊට පස්සේ අපිට ඕන කලර් එකක් දානවා. ඕනනම් yellow කියලා දාන්න පුළුවන්. ඔන්න මම yellow කියලා දැම්මා. හැබැයි මේක ආයි ක්ලෝස් කරන්න ඕනේ උඩුකම දාලා. උඩුකම දාලා ක්ලෝස් කරාට පස්සේ මෙන්න මේ විදිහට ආයි මෙන්න මෙතනින් hashtag එක යූස් කරලා ක්ලෝස් කරන්න ඕනේ. දැන් ආයි අපි මේක සේව් කරමු. ඊට පස්සේ අපි මෙතන ආයි රිෆ්‍රෙෂ් කරනවා. ඔන්න ආයි දාමු බොඩි මෙන්න මෙතන සේව් කරලා ඊට පස්සේ දැන් අපි බොඩි එකේ BG කලර් කියන දැම්මනේ. මෙන්න මේ විදිහට අපි ටැග් එක මෙන්න මෙතන හෙඩ් උයි ටයිටල් කියන එකයි මෙහෙට දාන්න. අපි මේ විදිහට ටයිටල් එක ආයි ලියමු. මේකේ guys මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලැප්ටොප් එකේ. ඉතින් ඒකයි මේ පොඩි දේවල් එන්නේ. මේකේ පොඩි software problem එකක් තියෙනවා. ඉතින් අපි